ආයුබෝවන් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද මම සුවඳවත් ඒ වගේම රසවත් මස් කරි 3-5 එකක් ගෙදරදිම හදාගන්න විදිහ කියලා දෙනවා. ඉතින් මම අද හදන මස් කරි 3-5 එක භාවිතා කරලා මස් වර්ග රසවත්ව හදාගන්නවා වගේම අඹ, ඇඹ රැල්ල, පොලොස් වගේ කරීස් වර්ගත් රසට හදාගන්න පුළුවන්. ඉතින් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරගෙනම වීඩියෝ එකට like එකක් දාගෙනම අපි යමු මස් කරි 3-5 එක හදන්න අවශ්‍ය කරන්නේ මොනවද කියලා බලන්න. ඔයාලා මේ ද්‍රව්‍ය මැනගන්න කුමන හෝ භාජනයක් භාවිතා කරන්න. වීදුරු අඬු කෝපයක් තමයි මම භාවිතා කරන්නේ. කොත්තමල්ලි වීදුරු අඬු කෝප එකක් ගන්නවා. මේ වගේ පුරවලා ඊළඟට සූදුරු ගන්නවා වීදුරු අඬු කෝප භාගයක් වෙන්න. මේ කොත්තමල්ලි අරගත්ත ප්‍රමාණයෙන් භාගයක් වෙන්න තමයි සූදුරු අරගන්නේ. සූදුරු ටිකත් වැඩිපුර අවශ්‍ය වෙනවා. මාදුරු මේස හැඳි දෙකක් වගේ පොඩි ප්‍රමාණයක් අරගන්නවා. කොත්තමල්ලි සූදුරු වලට වඩා ගොඩක් අඩුවෙන් තමයි මාදුරු අරගන්නේ. අබ ඇට මේස හැඳි එකක් ගන්නවා. උළුහාල් මේස හැඳි එකක් ගන්නවා. සුදු හෝ රතු හාල් මේස හැඳි 2මාරක් වගේ ගන්නවා. ගම්බිරිස් මේස හැඳි දෙකක් වගේ එකතු කර ගන්නවා. මම මේ ගන්න හැම වර්ගයක්ම හොඳට හොදලා වේලලා තමයි අරගෙන තියෙන්නේ. දැන් මම ගන්නවා වේලිච්ච මිරිස් කරල් 10ක්. කරපිංච ටිකක් අරගන්නවා. රම්පේ කොලයක් පොඩියට කපලා අරගන්නවා. මම කරපිංච රම්පේ කලින් වේලලා නෙමෙයි අරන් තියන්නේ අමුවෙන් අරගත්තේ. එනසාල් 8යි කරාබු නැටි 8යි. කුරුඳු පොතු කිහිපයක් ගන්න. ඔයාලට පේනවා මම මේ අරන් තියෙන ප්‍රමාණ. ඔයාලට මම ප්‍රමාණ වශයෙන් කිව්වේ. එතකොට ඔයාලට මස් කරි 3-5 මීට වඩා වැඩි පුර හදාගන්න ඕනි නම් මේ ප්‍රමාණ වැඩි කරලා අරගන්න පුළුවන් ඒකයි. අපි දැන් මේ පහේ වර්ග ටික බෙදගමු. මේ පහේ වර්ග බෙද ගන්න ටිකක් අඩිය ඝනකම භාජනයක් අරගන්නවා නම් හොඳයි. දැන් මුලින්ම කොත්තමල්ලි ටික අපි බෙදගමු. රන්වන් පාට වෙනකන් කොත්තමල්ලි ටික බෙද ගන්න. මේ පහේ වර්ග රන්වන් පාට වෙනකන් බෙදගත්තාම තමයි ලස්සන පාටක් 3-5කට එන්නේ. හැබැයි කළු වෙනකම් බෙද ගන්න එපා. එතකොට තිත්ත රහක් එනවා 3-5ක. දැන් සූදුරු ටිකත් බෙද ගන්නවා රන්වන් පාට වෙනකම්. දැන් මහදුරු ටික බෙද ගන්නවා රන්වන් පාට වෙනකම්. සුදු හාල් ටිකත් බෙද ගන්නවා රන්වන් පාට වෙනකම්. දැන් ඊට පස්සේ අබ ටික බෙද ගන්නවා. භාජනය හොඳට මේ වෙලාවේ රත් වෙලානේ තියෙන්නේ. ඒ නිසා වැඩි වෙලා යන්නේ අබ ටික පුපුරනවා මේ බලන්න. ඉක්මනට ලිප ඔෆ් කරගන්න. උළුහාල් ටික දැන් බෙද ගන්නවා. ඒකත් රන්වන් පාට වෙනකම් බෙද ගන්න. දැන් වේලුණු රතු මිරිස් කරල් ටික පොඩියට කපලා එහෙම නැත්නම් අතින් කඩාගෙන ගින්දර අඩු කරලා බෙද ගන්න. නැත්නම් මිරිස් ටික කළු වෙන්න බලයි. දැන් එනසාල් කරාබු නැටි ටික බෙද ගන්න. ඒව නම් ගොඩක් වෙලා බදින්න ඕනේ නැහැ. පොඩි වෙලාවක් බෙදාම ඇති. දැන් කුරුඳු ටික බෙද ගන්න. දැන් ගම්බිරිස් ටික බෙද ගන්න. ගම්බිරිස් ටික බෙදෙනකොට ඇට පුපුරන ඔයාලට හොයාගන්න පුළුවන්. ඒ වෙලාවට ලිප ඕෆ් කරලා ටික වෙලාවක් කලවම් කර කර තියාගන්න. ඊට පස්සේ ලිපෙන් ඉවත් කරන්න. දැන් කරපිංච ටික රම්පේ ටික ගින්දර අඩුවෙන් පොඩි වෙලාවක් බෙද ගන්න. පාට වෙනස් වෙනකම් බෙද ගන්න එපා. අමු ගතිය යනකම් බෙද ගන්න. මේ බෙදගත්ත පහේ වර්ග ටික මේ තියෙන්නේ. දැන් බ්ලෙන්ඩර් කප් එකකට දාගන්න ටික ටික දාගෙන බ්ලෙන්ඩර් කරගන්න.
මේ හදාගත්ත තුන පහ එක කඩේ මස්කරි තුන පහ එකට වඩා ගොඩක් රසයි. ඒ වගේම සුවඳයි. ඉතින් ඔයාලත් මේ තුන පහ එක අනිවාර්යයෙන්ම හදලා බලන්න, කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් තවත් රෙසිපි එකක් අරගෙන එනකන් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න.